අපි අද හදන්න යන්නේ 2000 ඇප්ලයිඩ් එකේ ඇප්ලයිඩ් කියන්නේ 2000 තිබ්බේ දෙවෙනි කොටස කියන දෙවෙනි කොටස පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස ඉන්නේ ප්‍රවේග කල්පස්ථාන වලින් ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්නේ අපි යන් ගානට අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න කලින් ගාන try කරලා ගාන හදලා පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ මොකද්ද මේකේ තියෙන්නේ කියලා guess එක හරිද පාස් පේපර් ටෙලිග්‍රෑම් එක ඇති ටෙලිග්‍රෑම් යට ලින්ක් එකෙන් ගිහිල්ලා පාස් පේපර් එක කරලා තමයි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ නැත්නම් වැඩක් නැහැ මේක කට අරගෙන බලන්න හිටියද ගානේ තියෙන්නේ මෙහෙමයි දිග මීටර 100ක් වෙච්ච දුම්රියක් හරිද බැලගමු දිග මීටර 100ක් වෙච්ච දුම්රියක් හරිද හිතනවාට පේනවා කියනවා දිග මීටර 100ක් වෙච්ච දුම්රියක් ඒ නැවතුම්පොළ ඒ කියලා නැවතුම්පොළක ඉඳලා නිශ්චලතාවයෙන් ඒ කියන්නේ u සමානයි බිඳුවනේ ආරම්භක ප්‍රවේගය බිඳුව u බිඳුවේ ඉඳලා නියත තරණය අපි තරණය කියලා ගමුකෝ ඒ කියන නියත තරණයකින් දුම්රිය B සංඥා කණුව පසු කිරීමට තප්පර 10ක් ගනී කියලා කියනවා. ඒ කියන්නේ ඔතන තමයි ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ. හරිද? එතන තේරුණා නම් ඔයාලට ගන්න දාන්න තිබ්බා. ඒ ලොකු ගානක් නෙමෙයි. දැන් මේක රේල් පාර කියලා හිතුවොත් එහෙම යන එක. හරිද? මේ රේල් පාරේ තැනකින් තියෙනවා B කියලා සංඥා කණුව. හරිද? මේ සංඥා කණුව පාස් කරන්න තප්පර 10ක් ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දුම්රිය මෙතනට එනවනේ. දුම්රිය මෙතනට ඇවිල්ලා හරිද? දැන් මේ තියෙන දුම්රිය ඉස්සරහා. මෙතන තමයි ඩ්‍රයිවර් එහෙම ඉන්නේ. හරිද? මේ කෑල්ල. මෙන්න මෙතන. මම මේ පාට කරපු ටික තමයි ඩ්‍රයිවර් එහෙම ඉන්නේ. හරිද? ඉන්නේ දුම්රිය ඉස්සරහා කෑල්ල. හරිද? මේ දුම්රිය ඉස්සරහා කෑල්ල මේක පාස් කරගෙන යන්නේ මුළු දුම්රියම සම්පූර්ණයෙන්ම B කියන කණුව පාස් කරන්නේ ගත වෙන කාලය තමයි අපිට දීලා තියෙන්නේ තප්පර 10යි කියලා. කියන්නේ දුම්රිය B කණුව පාස් කරලා මුළු දුම්රියම එළියට ආවට පස්සේ කියන්නේ දැන් මම හිතන්නකෝ මේ කණුව කියලා මේ තමයි දුම්රිය. දුම්රිය මෙතන තමයි ඉස්සරහා. මේ මුළු දුම්රියම මේ කණුව මෙහෙම පාස් කරලා දුම්රිය ඒ කණුව පාස් කරලා දුම්රිය පිටිපස්ස කෑල්ලත් කණුව පාස් කරන්නේ. එන්නේ ඒ කාලයට ගත වෙන ඒ ටයිම් පීරියඩ් එකට තමයි දීලා තියෙන්නේ තප්පර 10 කියලා. ඒ ගත වෙන කාල පරිච්ඡේදය තමයි තප්පර 10 කියලා දීලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියලා තියෙනවා දැන් ඔන්න ඔය කෑල්ල තේරුණා නම් මේ ගාන හදන්න ඒ හැටි දෙයක් නෑ. හරිද? දුම්රිය පිටුපස බිය පසු කරන විට දුම්රිය චලනය වන්නේ 11 ms ප්‍රවේගයෙන් කියලා කියනවා. කියන්නේ මේ B පාස් කරද්දිම මේ දුම්රිය චලනය වෙලා තියෙන්නේ 11 ms ශ්‍රේණි එකයි. දැන් පිටිපස්ස වේගෙම තමයි ඉස්සරහට තියෙන්නේ. අර පාස් කරා කියන එක හංගවන්න ඕනි කියලා හින්දා තමයි අර පිටිපස්ස කැලේ වේගය 11 ms ශ්‍රේණි එකයි කියලා කියන්නේ. හරිද? අර මෙතන වේගය ගන්න පුළුවන් 11 ms ශ්‍රේණි එකයි. හරිද? මේ විදිහට මුලින්ම දත්ත ටික ලකුණු කරගන්න ඕනේ නැත්නම් ඉතින් එහෙම ගානකට එකපාරට බහැලා මුකුත් කරගන්න බෑ. හරිද? අපි යම් බලන ප්‍රශ්නෙට දුම්රිය චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් හඳුන්වන්න කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය භාවිතයෙන් අනුගමනය කරන මොනවද කියලා තියෙනවා. හරිද? කියන්නේ දැන් මොනවා කරන්නද දැන් මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයන්නේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය ගන්නන්නේ. අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරය හඳ ගන්න ඕනේ. හරිද? මම අඳින්න පටන් ගන්න. මේක ඉතින් ලොකු අමාරු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් නෙමෙයි. නියත තරණය යන එකන්නේ. ඔයාලටත් ඒක නම් ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් දැන් T කාලය ms ශ්‍රේණි එක කාලය තප්පර වලින් අනිවාර්යෙන් දැන් ගාන බැරි වුණොත් හරිද? ඔයා දැන් ගාන හදන්න try කරා. ගාන බැරි වුණා. එහෙම වුණොත් ආයෙ නැවත තියරි ටික ඔයා ක්ලාස් එක හරි ඉස්කෝලේ හරි එහෙම නැවත තියරි ටික බලලා තමයි
මාස් පේපරේ හදන්න ඕනේ. හරිද? අය හදලා ඊට පස්සේ උත්තරේ හරිද කියලා බලන්න ඕන. වීඩියෝ එක බලන්න පුළුවන්. තව නොතේරලා තියෙන තැනක් තියෙනවද කියලා. දැන් මේක නියත තරණයෙන් යනවා කියනවා. ඒ කියන්නේ ප්‍රවේක්කාල අවස්ථාවේක තරණය ලකුණු කරන්නේ අනුක්‍රමණය. මෙම නියත තරණයකින් තමයි යනවා. කොච්චර දුර ගියාද ඒවා මොකුත් අපිට දත්ත දීලා නැහැ. හරිද? ඊට පස්සේ කියනවා අපි එමු ගත්තා. හරිද? B කණුව පාස් කරන්න ගත වෙච්ච කාලය තප්පර 10 කියලා දීලා තියෙනවා. ඒ ටයිම් පීරියඩ් එක. හරිද? එතකොට ඒක පාස් කරලා ඉවර වෙද්දි දුම්රිය ප්‍රවේගය 11. හරිද? එතකොට මේ තමයි මම ගන්නේ B B සංඥා කණුව පසු කරද්දී ගමන් කරපු දුර. හරිද? එතකොට ඒකට ගත වෙච්ච කාලය තප්පර 10යි ඒ ටයිම් පීරියඩ් එක. හරිද? මෙතන අතර කාලය. එතකොට ඒක පසු කරන කණුව ගාවට එද්දී දුම්රියට තිබ්බ වේගය මම v කියලා ගන්නවා. හරිද? දුම්රියට තිබ්බ වේගය මම ගන්නවා v කියලා. හරිද? බිඳුවයි. ඊට පස්සේ මේකේ අපිට ගන්න පුළුවන් තරණය කියන්නේ a සමානයි tan θ කියලා. හරිද? මෙතන කෝණය θ කියලා ගන්න. මෙතන කෝණයත් ඕන නම් θ වෙනවා. හරිද? හරිද? ඔන්න ඔය දත්ත ටිකනේ අපිට තියෙන්නේ නේද? ඔච්චරයි. ආයෙ දැන් අපිට කියන්න පුළුවන් පොඩි දෙයක් තියෙනවා. දැන් අපි ප්‍රශ්නෙට ගිහිල්ලාමකෝ. ප්‍රශ්නේ තියෙනවා දුම්රිය ඉදිරිපස B සංඥා කණුව පසු කර ගියේ කුමන ප්‍රවේගයකින්ද කුමන කාලයකදී? දැන් නිශ්චලතාවයේ ඉඳලා මෙතන ගමන් ගත්ත තැන ඉඳලා මෙන්න මෙතන කියපු කාලයයි එතනට යනකොට දුම්රියට තිබ්බ ප්‍රවේගයයි මොකක්ද කියලා තමයි අහන්නේ. හරිද? ඒ කියන්නේ කණුව ගාවට සංඥා කණුව ගාවට යන්න ගත වෙච්ච කාලයයි ඒ කණුව ගාවට යනකොට දුම්රිය ප්‍රවේගය. ඒ කියන්නේ අපි v හොයන්න ඕනි. මෙන්න මේ t1 කියන එක හොයාගන්න ඕනි. හරිද? අපිට දැන් මෙතන මේ සැඟවිච්ච දත්තයක් තියෙනවා. ඒ තමයි මේ මම ගත්ත මේ B සංඥා කණුව පසු කරන්න ගත වෙච්ච කාල පරිච්ඡේදය ගත්තනේ තප්පර 10යි කියලා. B කණුව පසු කරන්න ගත වෙන කාලය කියන්නේ මේ දුම්රිය ඉස්සරහා ඉඳලා පිටිපස්සට යන්න ගත වෙන කාලය වගේ නේද? එන්නේ මේ ඉස්සරහා කෑල්ල මෙන්න මෙතන යනවා. ඒ කියන්නේ එතකොටනේ සම්පූර්ණයෙන්ම පාස් කරන්නේ. ඒ කියන්නේ මීටර් 100ක දුරක් යනවා. ඒ කියන්නේ මෙන්න මේ යට කොටසේ වර්ගඵලය. අපි දැන් ප්‍රයෝග කාල අවස්ථාවේ යට කොටසේ වර්ගඵලෙන් විස්ථාපනය ලකුණු ගන්නවා. තියරි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ වර්ගඵලය මට ගන්න පුළුවන් 100 කියලා. අපි අකුරු ටිකක් දාගමු. O A B C D E ලම්බකයි. ඒවත් ලකුණු කරන්න ඕනේ මේ විදිහට. දැන් මේ විදිහට ප්‍රවේග කාල අවස්ථාවේ හැන්දනවා ඔයාලා මේකට ලකුණු 10ක් හම්බ වෙනවා. මාකින් එකේ ලකුණු 10ක් දීලා තියෙනවා මේ ප්‍රවේග කාල අවස්ථාවේ. හරිද? මේ දත්ත ටික ලකුණු කරලා මේක ඇඳලා ලකුණු 10ක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්نين අහලා තිබ්බේ මෙන්න මෙතන v කියන ප්‍රවේගයයි t1 කියන එකයි. හරිද? දැන් එකපාරට දැන් ඔක හොයන්න බෑනේ. හරිද? අපි ඉස්සෙල්ලා මේ අපිට දැන් v1 හොයාගන්න එක තමයි මෙතන වැඩේ. ඒක හොයාගත්තට පස්සේ තමයි අනිවාර්යෙන් t1 හොයන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා. හරිද? මං ඒකට මං කල්පනා කරලා ගන්න එක තමයි මේ දැන් මං ඔයාලට කියන්නේ. හරිද? දැන් මේ මං ඉස්සෙල්ලා කිව්වනේ වර්ගඵලය ආශ්‍රයෙන් අපිට ප්‍රකාශයක් ගන්න පුළුවන් කියලා. A D E B කියන වර්ගඵලය තියෙනව නේද? ඒ වර්ගඵලය අපි දන්නවනේ 100යි කියලා. මං යට කොටසේ වර්ගඵලයෙන් තමයි විස්ථාපනය නිරූපණය කරන්නේ. ඒකට අපිට ලියා ගන්න පුළුවන්. විස්ථාපනය සමානයි AD EB ට්‍රපීසියමේ වර්ගඵලය. එතකොට විස්ථාපනය අපිට ආවා 100 මීටර කියලා. මේකේ වර්ගඵලයට අපි ලියන ප්‍රකාශනය භාගයක් ආධාරක පද දෙකේ එකතුව ගුණ කිරීම ලම්බ උස ආධාරක පද දෙක 11 ධන v නේ. මේක පදයක් මේක පදයක්. එතකොට 11 ධන v වාරයක් ලම්බ උස 10යි.
මේක සුළු කරාම වීට එනවා 9යි ms ශ්‍රීන එක වීකන් ප්‍රවගෙන් තුළ අනිවාරෙන් ඒකත් දාන්න ඕනි. එතකොට මෙතන මේ ගත්ත මේ සම්බන්ධයට ලකුණු 5ක් හම්බෙලා තිබ්බා. උත්තරේ අවසාන උත්තරේ ලකුණු 5ක් හම්බෙලා තිබ්බා. හරිද? ලකුණු 10ක් අරගෙන ඉවරයි. මගේ මාකින් එකේ තිබ්බ විදිහට. හරිද? ඊට පස්සේ මොකද ඊට පස්සේ ආලා තියෙන්නේ? ආරම්භයේ ඉඳලා බී සංඥා කණුව ගාවට යන්න ගත වෙන කාලය. හරිද? මේක ක්‍රම දෙකකින් ක්‍රම කීපයකට හදන්න පුළුවන්. හරිද? මම හදන ක්‍රමය ඔයාලට කියලා ඉන්නවා. මම හදන එකටත් හදලා මාකින් එකේ තිබ්බ විදිහටත් හදලා බලමුකෝ අපි මොකද්ද හොඳ ක්‍රමය කියලා කියන්නේ. ඔයාලට හිතන එක තින්ක් කරන්න හිතන්නේ මේක ගන්න කොහොමද කියලා හිතුණා නම් වැඩේ හරි. හරි. දැන් මං T1 ගන්න මට මේ ලොකු අදහසක් නැහැ. කියන්නේ වර්ගඵලය මෙතන මොකද සීන් කරගන්න අපිට බෑනේ. වර්ගඵලයක් අපිට මෙතන සෙට් කරගන්න අපි මෙතන විස්ථාපනයක් මොකුත් දන්නේ නැහැ. ඒ වුණාට අපිට මෙතන තරණය හොයාගන්න පුළුවන් නේද? මං තරණය A කියලා ගත්තානේ. හරිද? මෙන්න මෙතනින් බලන්නකෝ. මෙතන tan theta. මෙතන tan theta. ඒකෝන මෙතන tan theta දාලා අපිට තරණය හොයාගන්න පුළුවන් නේද? අපි මොකද V එක හොයාගත්තනේ දැන්. අපිට ඒතකොට තරණය හොයාගන්න පුළුවන්. ඒතකොට මේ ABC ත්‍රිකෝණයට දාලා අපිට එතන තරණය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතනින් අපිට තරණය හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි OAD ත්‍රිකෝණයට දාලා T1ත් එන විදිහට T1 ආදේශයෙන් ඇතුල් වෙන විදිහට අපේ තරණයට තව ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතකොට මෙතන තරණය අපි හොයාගත්තට පස්සේ ඒක මෙතනට දාලා එතකොට තව නොදන්න පදයකට තියෙන T1 විතරයි. එතකොට අපේ T1 හොයාගන්න පුළුවන්. හරිද? මම මේක ඔන්න ලියලා පෙන්නන්න. ABC ත්‍රිකෝණයට තරණය සමානයි tan theta. හරිද? tan theta කියන්නේ BC බෙදීම AC. තරණය අපි ගත්තා A කියලා. එතකොට BC කියන්නේ 11 හරින V. AC කියන්නේ තප්පර 10යි. මේ කාලෙන්නේ AC කියන්නේ තප්පර 10යි. එතකොට V දන්නව 9යි. තරණයට අපිට උත්තරයක් එනවා 2යි ms ශ්‍රේණ 2යි. හරිද? ඊළඟට අපිට ආයෙ ගන්න පුළුවන් OAD ත්‍රිකෝණයටත් ඔය වගේ ප්‍රකාශනයක් තරණය සමානයි tan theta කියලා. මෙච්චර ලියන්න ඕනේ නැහැ. මෙතන තරණය සමානයි tan theta කියලා ලියුවනේ. ආයෙ මෙතන ඒක ලියන්න ඕනේ නැහැ. අවශ්‍ය නැහැ. හරිද? tan theta ලියන්න පුළුවන් අපිට එතනදී AD බෙදීම OD. හරිද? තරණය අපි දන්නවා 2.2යි ms ශ්‍රේණ 2 කියලා. හරිද? AD කියන්නේ V නේ. V කියන්නේ 9යි. OD කියන්නේ මෙතන අරන් තියෙන T1 කියලා. එතකොට T1ට උත්තරයක් එනවා 45 තප්පර. හරිද? ওই විදිහට අපිට ගත වෙච්ච කාලය හොයාගන්න පුළුවන්. හරිද? ඒ වුණාට දැන් පළවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා දෙවෙනි ප්‍රශ්නේත් පොඩ්ඩක් කියවුවනම් එතනදී දුම්රිය තරණයක් අහනවා. හරිද? එතකොට අපි දැන් මෙතනදීම දුම්රිය තරණය හොයලානේ. ඒකට පොඩ්ඩක් ඒක අවුල් වගේ. හරිද? පොඩ්ඩක් අවුල් වගේ. අවුල් කියන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ මෙහෙම ඇදුවට. හරිද? කිසිම අවුලක් නෑ. ඒ වුණාට පොඩ්ඩක් අවුල් වගේ. කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ තරණය අහලා තියෙන්නේ. හරිද? අපිට පළවෙනි ප්‍රශ්නේ තරණය හොයන්න නැතුව මේ T1 කාලය හොයාගන්න ක්‍රමයක් තියෙනවා. කියන්නේ නිකන් සමගාමීක විසඳනවා වගේ මේ සමීකරණ දෙයක් අරන් ඒ දෙක සමාන කරනවා වගේ. හරිද? ඒක කරන්නේ මෙහෙමයි. හරිද? ඒකෙදි අර මෙන්න මෙතන θ කෝණයට tan θ ඇසුරෙන් ප්‍රකාශ දෙකක් ගන්න එක තමයි කරන්නේ. එතකොට අපි යූස් කරන මේ ත්‍රිකෝණ දෙක මෙතන වෙනස්. එතකොට මේ බලන්න මම OAD ත්‍රිකෝණයට tan θ ප්‍රකාශනයක් ගන්නවා. OBE ත්‍රිකෝණයට tan θ ඇසුරෙන් ප්‍රකාශනයක් ගන්න. එතකොට ওই ප්‍රකාශ දෙක සමාන කරලා T1ට උත්තරයක් ගන්න පුළුවන් අපි තරණය හොයන්න නැතුව. හරිද? ඒක තමයි මාකින් එකේ කරලා තියෙන්නේ. හරිද? මේක සම්පූර්ණයෙන්ම හරි කිසිම වැරද්දක් නැහැ. එහෙම කේස් එකක් නෑ. උනාට අපි මෙතන අර දෙවෙනි ප්‍රශ්නේ වෙනම තරණය අහලා තියෙන හින්දා තමයි මෙතන පොඩි අවුලක් තියෙන්නේ. හරිද? අර මාකින් එකේ තියෙන
ක්‍රමයට ගියොත් එහෙම OAD ත්‍රිකෝණයට මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට තරණය සමානයි tan θ කියලා ප්‍රකාශනයක් කරන් තියෙනවා. කියන්නේ tan θ සමානයි v බෙදීම t1. එතකොට අපි v දන්නවා 9 කියලා අපි හොයාගත්තනේ. හරිද? මේක 1 කියලා ගත්තොත් හරිද? ඊළඟට අරගෙන තියෙනවා OBE ත්‍රිකෝණයට. හරිද? තරණය tan θ සමාන වෙනවනේ. tan θ අපි ලියන්න පුළුවන් BE බෙදීම OE. දැන් BE කියන්නේ මොකද්ද? 11 ms ඍණ එකනේ. 11නේ. OE කියන්නේ මේ සම්පූර්ණ දෙකනේ. කියන්නේ T1 ධන 10යි. අවුලක් තියෙනවද නැහැ? tan θ 1 සමානයි 2කින් ගිහලා 9 බෙදීම T1 සමානයි 11 බෙදීම T1 ධන 10යි. ඕක සුළු කරාට පස්සේ T1ට 45යි කියලා එනවා. හරිද? ඔන්න ඔය විදිහට දැන් අපිට T1 හොයාගන්න පුළුවන්. හරිද? T1 ගේ කේස් එක ඔය විදිහට අපි ඉවර කරගත්තා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ දුම්රිය තරණය සොයා ඒ පිටුපස බිය ඇති විට දුම්රිය ගමන් කළ මුළු දුර 302.5ක් බව පෙන්වන්න කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මේ සංඥා කණුව පාස් කරනකොට දුම්රිය ගිහලා තියෙන මුළු දුර. එච්චරයි. සංඥා කණුව ගාවට යනකොට දුම්රිය ගිහලා තියෙන මුළු දුර කියදී. මේකත් ඉතින් ක්‍රම කීපයකට හදන්න පුළුවන්. මෙතන වර්ගඵලය අරගෙන ඉන්නේ. මේ ත්‍රිකෝණ වල වර්ගඵල අරගෙන තමයි ඉතින් ගන්න තියෙන්නේ. හරිද? කියන්නේ දැන් බලන්නකො. හරිද? ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දුම්රිය පිටුපස B සංඥා කණුව අසල ඇති විට. හරිද? ගමන් කරපු ස්ථාපනය. එයන්න අපිට මෙන්න මේ වර්ගඵලය හොයලා ඒකට කෝච්චියේ මෙදින් OAD ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා ඒකට කෝච්චියේ දිග එකතු කරන්න. මොකද B පසු කරලා ගිහිල්ලා නැත්තම් OBE මුළු වර්ගඵලය හුවත් ඔයාලට ඒකට උත්තරය ගන්න පුළුවන්. හරිද? දෙවෙනි ප්‍රශ්නේද? ඒකේ දෙවෙනි ප්‍රශ්නේ. අපිට ක්‍රම දෙකකින් හදනවා ලේසි. ඉතින් OAD ත්‍රිකෝණයට කියලා දාලා ODE ත්‍රිකෝණයට. හරිද? කියලා දැම්මා. එතකොට විස්ථාපනය අපෙන් ගන්න. විස්ථාපනය සමානයි OBE ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? එතකොට ඒක වර්ගඵලය අපිට ලියා ගන්න පුළුවන්. භාගයක් BE කියන්නේ 11යි. OE කියන්නේ 45 ධන 10යි. OE කියන්නේ භාගයක් 56යි. උත්තරේ නේද මෙතන ගුණිතය 605ක් කියලා එනවා. ඒක දෙකින් බෙදාම 302.5යි මීටර. හරිම සරල ගානක්. විනාඩි 7කින් 8කින් වගේ හදන්න තිබ්බා. අනිවාර්යෙන්ම ඔයාලා ගානක් හදලා බලන්න. අපි ඉස්සරහටත් මේ වගේ ගණන් ටික ඔක්කොම හදනවා කියන්නේ ප්ලේලිස්ට් විදිහට දාන්න. දැන් 2000 ගාන හැදුවා ප්‍රොජෙක්ට් කාලවස්තාවර. ඊළඟට අපි 2001 ගාන හදනවා. 2025ට යනකම් ඔක්කොම ගණන් 25ක් දානවා. හැම එකකින්ම ශේෂ්ඨ ප්‍රමේයයටත් මෙහෙම වීඩියෝ දානවා. දෛශික වලට දානවා. ඊට පස්සේ වර්ග සමීකරණ වලට දැනටත් අපි වීඩියෝ ටිකක් දාලා තියෙනවා. ඒවත් බලන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ටර්ම් ටෙස්ට් පේපර් ඩිස්කෂන් දානවා. අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා එකතු වෙලා ඉන්න කියනවා. ඉතින් හොඳට වැඩි කරන්න කට්ට ගන්න. කවදා හරි දවසක ඉතින් හොඳ ප්‍රොෆිට් එකක් හම්බෙයි. ඔයාලා කරන වැඩ ප්‍රමාණය අනුව. හරි. අනිවාර්යයෙන් ඉතින් මේ වගේ වීඩියෝ එකක් බලන්න වැඩ කරන එකකින් වැඩ කරන්නේ නැති එකෙන් ඉතින් මම වීඩියෝ ඔයලා පාස් පේපර් එහෙම කරන්නේ නැහැ නේ. ඔයාලට කියලා ගන්න. හරිද? ඔයාලා කොහොමද වැඩ කරනවා කියලා දන්නවා. හරිද?
කරන වයිටිය සුපිරියට කරන්න. හරි සුබ දවසක්. හරි.